සෝජි මැෂින් එකේ බෝඩ් එක ගොඩක් වෙලාවට පිච්චිලා හොයාගෙන එනවා. හොයාගෙන ආවට හොයාගන්න අමාරුයි. ඒත් අපි ළඟ තියෙනවා සෝජි මැෂින් එකේ බෝඩ් එක. මේක 9513 කියන මොඩල් එක. 9513 බෝඩ් එකක් අපි ළඟ තියෙනවා. මේක 9513 G2 කියන බෝඩ් එක. G1 කියලා එනවා. 9513 G1 කියන බෝඩ් එක මේක. G1 එකත් අපි ළඟ ගන්න තියෙනවා. හොයාගන්න අමාරුම බෝඩ් මේවා. මෝටරේ පැටල් සෙන්සර් එක කම්ප්ලීට් සෙට් එක. 9513 සෝජි. ඒකත් අපි ළඟ තියෙනවා. හොයාගන්න අමාරුම පාර්ට්ස්. ගොඩක් අය හොයාගන්න බැරුව ගොඩක් හස්තියාදු වෙනවා. ඒකත් තියෙනවා. මේකටම යන පැටල් සෙන්සර් එක තමයි මේක. පැටල් සෙන්සර් එක ඕන නම් පැටල් සෙන්සර් එක විතරක් ගන්නත් පුළුවන්. කම්ප්ලීට් සෙට් එක ඕන නම් කම්ප්ලීට් සෙට් එක ගන්නත් පුළුවන්. 9513 ඩිස්ප්ලේ එකත් හොයාගන්න අමාරු පාර්ට් එකක්. මේකත් අපි ළඟ ගන්න තියෙනවා කම්ප්ලීට් ඩිස්ප්ලේ එක. සෝජි 9513. මේක සෝජි 9513 මෝටර් එක. මෝටර් එක කම්ප්ලීට් ගන්න තියෙනවා. මේකත් හොයාගන්නම අමාරු පාර්ට් එකක්. අපි ළඟ තියෙනවා 9513. 9513 සෝජි මෝටර් එක. ඩිරෙක්ට් ඩ්‍රයිව් මැෂින් එක. මේක හෑන්ඩ් වීල් එක. 9513 හෑන්ඩ් වීල් එක. මේකත් කඩාගෙන එනවා. හොයාගන්නම නැති පාර්ට් එකක් මේක. සෝජි මැෂින් එකේ 9513 ඕනම පාර්ට් එකක් මෙකැනිකල් පැත්ත, ඉලෙක්ට්‍රොනික පැත්ත ඕනම පාර්ට් එකක් අපෙන් ගන්න පුළුවන්. මැෂින් එකේ මේ බෝඩ් එක ප්‍රෙපෙයාර් කරන්න ගියොත් රුපියල් 10-15000ක් යනවා. ඒ වගේ මුදලකට අපි ළඟ අලුත්ම බෝඩ් එක